ඔයාලට පේනවා ඔයාගේ පරිගණකයේ තියෙනකම දැන් ඔයාගේ තිරයට අවිල්ලා තියෙනවා. දැන් ඔයාලට ලේසියම ඔයාගේ පරිගණකය කන්ට්‍රෝල් කරන්න පුළුවන් ඔයාගේ දුරකථනය පාවිච්චි කරලා. සුබ දවසක්. අද ඔයගලන්ට කියලා දෙන්න යන්නේ කොහොමද පරිගණකය පාලනය කරන්න ඔයාගේ දුරකථනය යොදාගන්නේ කියලා. මේක Android Apple දෙකටම යොදා ගන්න පුළුවන්. මේකට ඔයගොල්ලෝ මුලින්ම යන්න ඕනි Google එකට. ගිහලා Google එකේ search කරන්න Chrome Remote Desktop කියලා. එතකොට ඔයාලට එනවා මෙන්න මේ search result එකක්. මේ search result එකේ පළවෙනි link එකට තමයි අපි යන්න ඕනේ. අපි මෙතනින් පළවෙනි link එක open කරගන්න. එතකොට මෙන්න මේ වගේ වෙබ්සයිට් එකකට අරන් එන්නේ. මේකේ පල්ලෙහා තියෙනවා මෙන්න මෙතන setup remote access කියන එකේ අපිට පුළුවන් download button එකක් තියෙනවා. මෙන්න මේ download button එක click කරලා අපි ඊළඟට එන මෙන්න මේ screen එකෙන් පොඩි Chrome add-on එකක් දාගන්න තියෙන්නේ extension එකක්. අපිට ඉතාලම ලේසියෙන් මෙන්න මෙතන කෙළවරේ තියෙනවා full screen දැම්මොත් මෙන්න මෙතන කෙළවරේ තියෙනවා add to Chrome කියලා. අපිට තියෙන add to Chrome කියන එක click කරන්න. එතකොට අහනවා මෙහෙම add කරන්නද කියලා add extension දෙන්න තියෙන්නේ. එතකොට ඔයාලට පේනවා ඔන්න download වෙලා ඔන්න ඒක download වුණා. download වෙලා ඒක ඊළඟට automatically install වෙනවා. තාම download වෙන ගමන් තියෙන්නේ. පොඩි වෙලාවක් ගන්නවා download වෙන්න. One eternity later. right ඔන්න දැන් download වෙලා ඉවරයි. අපිට පේනවා megabyte 21.8ක file එක download වෙලා තියෙන්නේ. ඒක automatically install වෙනවා. මෙතන දැන් වැටෙනවා ready to install කියලා. අපිට පොඩි setup එකක් තියෙනවා කරගන්න. අපි මෙතන accept install කියන එක දෙන්න ඕනේ. උන්නම් අපිට ෆයිල් එක ඕපන් කරගන්න තියෙන්නේ. මේක පොඩි software එකක් වගේ තමයි අපිට දාගන්න තියෙන්නේ. සරලව අපිට ටට්ටක් ගාලා දාගන්න පුළුවන්. හැමෝම දන්න සරල setup එක තියෙන්නේ. මෙන්න මෙතන අපිට එනවා පරිගණකයට නමක් දෙන්න කියලා. මේ වෙලාවේ අපිට පුළුවන් මෙතන මේ කැමති නමක් දෙන්න. මම my desktop කියලා දුන්නා. දීලා next කරනවා. ඊට පස්සේ මෙන්න මේක තමයි වැදගත්ම එක. මෙන්න මෙතන අපිට කියනවා මේ pin number එකක් එන්න කරන්න කියලා. මේ pin number එක තමයි අපේ ආරක්ෂාවට තියෙන ක්‍රමවේදය වෙන්නේ. මේක කියනවා choose a pin with least 6 numbers. සාමාන්‍යයෙන් අපි pin එකට අංක 4යි පුරුදු වෙලා තියෙන ෆෝන් එකේ. ඒතර අනිවාර්යයෙන්ම 6ක් තියෙන්න ඕනේ. You will need the pin to connect to this computer remotely. ඔයා ෆෝන් එකෙන් කනෙක්ට් කරනකොට ඔයාට මේ pin එක ඕනේ වෙනවා. ඒ නිසා මතක තියෙන pin එකක් දාන්න කියලා තමයි කියන්නේ. right ඔන්න මම pin එකක් දාගන්නවා. මෙතන ටික එකක් තියෙනවා help improve Chrome remote desktop by allowing Google to collect usage and static and crash reports කියලා. ඒක අපිට ටික් කරලා තියන්න පුළුවන්. නැත්නම් ප්‍රශ්නයක් නැහැ. මට ලොකු ප්‍රශ්නයක් නැහැ ඒක තිබ්බා කියලා. ඒ නිසා මම ඒක තියලා start කරනවා. එතකොට ඔන්න මේ පැත්තෙන් මේක save කරගන්න ඕනේ මම ඕනේ නැහැ. මේක yes කරමු. දැන් ඔන්න my desktop කියන එක අපිට පේනවා මේ වෙලාවේ starting වෙලා තියෙන වෙන ගමන් තියෙන්නේ. මේක මෙතනින් එහාට අන්න online ඇවිල්ලා තියෙනවා. දැන් අපිට පරිගණකයේ පැත්තේ වැඩ ටික දැන් ඉවරයි. අපි ළඟට බලමු කොහොමද මේක අපේ ෆෝන් එකකින් setup කරගන්නේ කියලා. මේක Android iOS දෙකෙන්ම කරන්න පුළුවන්. මම Android ෆෝන් එකකින් තමයි ඔයගලන්ට කරලා පෙන්නන්නේ. හරි. ඔන්න දැන් අපි අපේ ෆෝන් එකෙන් log වෙලා Play Store එකට හරි App Store එකට හරි ගිහිල්ලා ඒකේ Chrome Remote Desktop කියලාම search කරලා මෙන්න මේ තියෙන icon එක තියෙන app එක හොයාගෙන අපි ඒක install කරලා තියෙනවා. මේක පොඩි app එකක් කිලෝබයිට් ගානක app එකක්. මෙතනින් අපි දැන් ඔන්න open කරගන්නවා. open කරගන්නකොටම ඔන්න එයා අපිට දාලා දෙනවා මේ අපේ remote access තියෙන අපි අර කලින් setup කරපු මේ මෙතන පෙන්නන my desktop කියන එකම එයා අපිට මෙතන පෙන්නනවා. අපිට ඒක online තියෙන කියලා පේනවා. මේක ඉතින් ඔබ දන්නවා සාමාන්‍යයෙන් දුරකථනයෙන් control කරන්න නම් අනිවාර්යයෙන්ම මේ ෆෝන් එකයි කම්පියුටර් එකයි දෙකම on එකේ තියෙන්න ඕනේ. කම්පියුටර් එක off කරලා තියද්දි control කරන්න බෑ කියන එක මම හිතන්නේ සාමාන්‍ය අවබෝධයක් තියෙනවා ඇතිනේ. දැන් පරිගණකේ online තියෙන්නේ. අපි my desktop කියන එක click කරනවා. my desktop කියන එක click කළාම ඔන්න දැන් connecting mode එකේ තියෙන්නේ දැන් මේක තමයි මගේ පරිගණකය. බලමු මේ screen එක අපිට මෙතනින් හම්බ වෙයිද කියලා. enter කියලා දැන් මේ වෙලාව අපිට කියනවා pin එක enter කරන්න කියලා. enter pin කියලා වැටෙනවා. අර අපි කලින් දීපු pin එක තමයි enter කරන්න ඕනේ. ඒකට මේ screen එකේ තියෙන එක අපේ screen එකට එනවා. මම pin එක ගහගත්තා. මෙතන remember my pin on this device කියලා ටික එකකුත් තියෙනවා. එතකොට අපිට හැම වෙලේම pin එක enter කරන්න ඕනේ වෙන්නේ නැහැ. මේ ටික එකක් දාලා තිබ්බනම් අපිට ලේසි. අපි දැන් ඊළඟට මේ නිල් පාට ඉතලේ ඔබනවා.
ඉතින් අහනවා පාස්වර්ඩ් සේව් කරන්නද කියලා මම සේව් කරන්න දුන්නේ නැහැ. මෙතන ඔන්න පළවෙනි පාට අපිට මේ remote.desktop.google.com wants to see text and image copy to clipboard කියලා අහනවා. අපිට allow කරන්න පුළුවන් ඒක. දැන් ඔන්න මේ ඔබට පේනවා මේ මගේ පරිගණකයේ තියෙන එකම මෙතෙන්ටත් ඇවිල්ලා තියෙනවා බලමු. හරි අපේ වැඩේට පහසු වෙන්න මම ෆෝන් එක ලෑන්ඩ්ස්කේප් අතර හරව ගත්තා. ලෑන්ඩ්ස්කේප් අතර හරව ගත්තාම මෙතන ඔයගලන්ට පේනවා මේ අපිට පොඩි ඔප්ෂන් ටිකකුත් තියෙනවා. ඒක පළවෙනි එක අපිට ෆුල් ස්ක්‍රීන් දාන්න තියෙන අපිට. ටැප් එකේ ෆුල් ස්ක්‍රීන් එකට ගන්න පුළුවන් එතකොට. ඊට අමතරව කීබෝඩ් එකක් තියෙනවා අපිට පේනවා කීබෝඩ් අයිකන් එකක් තියෙනවා. ඒක කපලා තියෙන්නේ. දැන් අපිට පුළුවන් කීබෝඩ් අයිකන් එක ක්ලික් කරලා කීබෝඩ් මෝඩ් එකට යන්න. ඒක කීබෝඩ් මෝඩ් එක කියලා කියන්නේ අපිට අනිවාර්යයෙන්ම මේ ටච් කරනවට වඩා කර්සර් එක කරා යන්න පුළුවන් ක්‍රමයක් තමයි ඒ දීලා තියෙන්නේ. කියන්නේ ඔයාලට මේක ටච් කරලා හදලා පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් අර මවුස් පොයින්ට් එකක් යවලා ඔයාලට කන්ට්‍රෝල් කරන්නත් පුළුවන්. මෙතන තියෙනවා මේ තව අයිකන් එකක් තිබුණා මෙන්න මේ අතක් වගේ තියෙන ටච් අයිකන් එකක් තියෙනවා. ඒක ක්ලික් කරාම මෙන්න මේ මෙනු එකක් එනවා configure touch input කියලා. ඒ track pad mode කියලා එක තියෙනවා. මේ track pad mode එක දැම්මොත් තමයි mouse point එකක් එඩ මෙඩ යවා ගන්න පුළුවන්. direct touch mode කියලා එකක් තියෙනවා. touch mode with two finger pan and zoom කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ touch mode එකම තමයි. හැබැයි මේ ඇඟිලි දෙකෙන් zoom කරන්නයි හරියට තල්ලු කරන්නයි පුළුවන්. touch mode with three finger pan and zoom කියලා එකක් තියෙනවා. ඇඟිලි තුනෙන් zoom කරලා හැටියට තල්ලු කරන්න පුළුවන් ඔප්ෂන් එකක් තියෙනවා. දැන් ඔන්න එකේ තියෙනවා touch pad with two finger pan and zoom කියලා. අපි track pad mode එක දාලා බලමු. ඉතින් මාරු කරන්න විතරයි තියෙන්නේ. අය පල්ලෙහා ඕකේ කරන්න මොකුත් බටන් නැහැ. අපිට කෙලින්ම ක්ලෝස් කරන්න තියෙන්නේ. දැන් අපිට පේනවා මේ ස්ක්‍රීන් එකේ mouse point එකක් ආවා. දැන් මම මේ කොහේ මගේ ඇඟිල්ල තියෙන මෙතන. මම මේ හිඳන් හෙට මෙහෙට කළත් අපිට පේනවා මේ mouse point එක තමයි යන්නේ. right මේ mouse point එක තමයි එහාට මෙහාට යන්නේ. මේ මම mouse point එක එහාට මෙහාට කරනකොට අපිට පේනවා පරිගණකයේ අදාළ mouse point එක ලස්සනට එහාට මෙහාට යනවා. ඊළඟට ඔන්න අපි ආයෙත් මෙතනින් ගිහලා touch pad mode එකට දාගමු. මම දාන two finger pan and zoom කියන එක පහසුයි අපිට පුරුදු වැඩේනේ. අපි නැවත ඒක ක්ලෝස් කරනවා. දැන් ආයෙත් අපි touch mode එකට වැටලා ඉන්නේ. full screen එක තියෙනවා අපිට. full screen එකේ හැබැයි මෙතන උඩ සමහර කෑලි වගේක් මට කට් වෙලා පේන්නේ. තව මේ පැත්තේ 33ක් තියෙනවා. 33ක මෙනු එකක් තියෙනවා. 33 මෙනු එක ක්ලික් කරලා disconnect කරන්න පුළුවන්, exit full screen කරන්න පුළුවන්, scale to fit කියන එක දාගන්න. ඒක තමයි හරියට. දැන් මගේ ස්ක්‍රීන් එකේ කැලලක් කැපිලානේ පෙවුනේ දැන්. දැන් මේ ප්‍රශ්නේ නැහැ. දැන් scale to fit කරලා තියෙනවා. high DPI mode කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ දුර quality හොඳයි. හැබැයි data කැපෙනවා වැඩි සහ slow ඒවට පොඩ්ඩක් හිර වෙන්න පුළුවන්. resize to fit කියලා එකකුත් තියෙනවා. resize දාන්න එපා. ඔබේ screen size එකත් එක්ක phone එකේ size එක match වෙන්නේ නැත්තම් ඔබට මේ scale to fit දාගන්න එක පහසුයි. දැන් මම scale to fit දාලා තියෙන්නේ. අපි දැන් සමහර කෙනෙකුට හිතන්න පුළුවන් මේකෙන් Google Chrome එක විතරයිද control කරන්න පුළුවන් කියලා. නෑ. මේකෙන් ඔයාලට පුළුවන් මේ ඔයාගේ පරිගණකයේ ඕනි තරම් කන්ට්‍රෝල් කරන්න. ඔන්න මම මේ උඩ පේනවා Google Chrome එකෙන් එළියේ ඉන්නේ. මේ තියෙන ඔක්කොම ටික අපිට පුළුවන් මිනිමයිස් කරගෙන යන්න. අපි ක්ලෝස් කරලාම දාමු. ඔන්න මේක මට මේක තල්ලු කරලා ගේන්න පුළුවන්. මේකත් අපිට පුළුවන් මිනිමයිස් කරන්න. එතකොට අපිට පේනවා මගේ ඩෙස්ක්ටොප් එකම මම දැන් සම්පූර්ණයෙන් කන්ට්‍රෝල් කරනවා. මේ ඩෙස්ක්ටොප් එකේ තියෙන ඕන එකක් මට ඕපන් කරන්න පුළුවන් ටච් කරලා. කිසි ප්‍රශ්නයක් නැහැ. පොඩ්ඩක් අර ටච් වෙන්නේ නැහැ වගේ නම් හරියට zoom කරගන්න තියෙන්නේ. ඒ වගේ අපිට තියෙන ඕන එකක් ඕපන් කරන්න පුළුවන්. අවුලක් නැහැ, කිසි ගැටලුවක් නැහැ. zoom එක ඕපන් කරලා බලමු. අන්න අපිට පේනවා මේ අර කලින් ඕපන් කරපෙක දැන් තමයි ඕපන් වෙන්නේ. ඒක පොඩ්ඩක් ඇප් එක ස්ලෝ ගතියක් තියෙනවා. lossless cut එක තමයි වුණේ. අපි ක්ලෝස් කරමු. ඒ වෙනකොට අපිට zoom එක දෙමු. පොඩ්ඩක් මේ පරක් වෙලා ගියේ කමාන්ඩ් එක. මේක අපිට මේ ටච් කරගෙන හිටියාම right click menu එක ගන්නත් පුළුවන් අර ෆෝන් වල වගේම තමයි ඒක. අන්න දෙලින් ඕපන් දුන්නාම උඩ පේනවා zoom එක ඕපන් වුණා මේ පැත්තට ඕපන් වුණා. ඔන්න ඒ විදිහට තමයි එන. ඔයාට ඔයාගේ පරිගණකය සම්පූර්ණයෙන්ම ඔයාගේ දුරකථනයෙන් පාලනය කරන්න පුළුවන්. මේකෙදි වෙන්න ඕනි ඔයාගේ කම්පියුටර් එක on එකේ තියෙන විතරයි ඕනි. Chrome app එක close කරලා තිබ්බත් කිසි ගැටලුවක් නැහැ. Chrome app එක on එකේ තියෙන්න ඕනේ නැහැ. ඒක background එකේ run වෙන්නේ. ඔයාට ඕනි වෙන්නේ ඔයාගේ මේ පරිගණකයේ on එකේ තියෙන විතරයි දුරකථනය හරහා ලෝකෙ ඕනෙම තැනක ඉඳලා ඔයාගේ පරිගණකය පාලනය කරන්න පුළුවන්. එහෙනම් ගිහින් එන්නම්. නැවතත් මේ වගේ එකකින් හම්බ වෙමු. data කපාගෙන වැදගත් වීඩියෝ බලන්න ඕන නම් අපි follow කරලා තියාගන්න.